සුගත් සර්. මෙන්න මේ තාත්තට තේරෙන්නේ නැහැ තමන්ගේ දරුවා කරපු වැරදි බරපතලකම. පොඩ්ඩක් කියලා දෙන්නකෝ පාසලේ තියෙන විනය නීති රීති පද්ධතිය ගැන. ඔව්. පාසලේ තියෙන විනය නීති මාලාව ගැන කතා කරද්දී අංක 1 කොණ්ඩේ සහ රැවුල මේ දෙක ඕනට වඩා දික් කරලා වවන්න බෑ. ඊට පස්සේ ඇඳුම. ෂර්ට් එක බොඩි බිල්ඩර් වගේ හැට්ටේ වගේ හදාගෙන ඉන්න බෑ. ඊට පස්සේ කලිසම. බීඩිය වගේ පෝල්ට් එක හදලා එහෙම හීනි කරගෙන ඉන්න බෑ. ඒක තමයි අපේ පාසලේ විනය නීති මාලාව. හරි. ඒ කාරණාව ඇත්ත. දැන් ඇට්ටියෙන් ගහපු එක ගැනත් පොඩ්ඩක් පැහැදිලි කරලා දෙන්නකෝ සුගත් මහත්තයා. That's a point. සර්ට ඇට්ටියෙන් ළමයා ගහන වෙලාවේ කොණ්ඩේ සහ රැවුල වවලා හිටියා නම් අන්න විනය කඩ වෙලා තියෙනවා. ඒ වගේම තමයි සර්ට ඇට්ටියෙන් ගහන වෙලාවේ දරුවාගේ නිල ඇඳුමේ යම්කිසි ගැටලුවක් තිබුණා නම් අන්න විනය කඩ වෙලා තියෙනවා. එතකොට දැන් අර වසවර්ති කොල්ලා ඇට්ටියෙන් ගහලා විදුහල්පතිගේ නල්ල කොළුප එක වැරද්දක් නෙමෙයි. ඒක ඒ දරුවා ගෙදරින් ගෙනාපු ගතිගුණනේ. ඒව ගැන මම වැඩි තැකීමක් කරන්නේ නැහැ. විනයබාර ගුරුවරයා විදියට මම බලන්නේ විශේෂයෙන්ම කොණ්ඩේ රැවුල සහ ඇඳුම ගැන විතරයි. දැනුත් දෙන්නෙක්ගේ කොණ්ඩේ රැවුල කපලා වෙස. මේ සුගත් සර් එක්ක සෙල්ලන්නේ නැහනේ.